හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ නිතිෂා ජයසේකර පොලිස් අත්අඩංගුවට ගනු ඇති බව නිල නොවන වාර්තා පවසයි. ඒ කොළඹ 2 උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට පෙරේදා දිනේ ගිය අවස්ථාවක ගැටුමක් ඇතිවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි. ඔවුන් සමග පුද්ගලයන් 8 දෙනෙකු පැමිණ ඇතත් ඉන් එක් අයෙකු එම සමාජ ශාලාව තුළට ඇතුළු වීමට අවශ්‍ය අත්පලඳනාවක් නොතිබීම මෙම ගැටුමට හේතුව වී ඇත. ආරක්ෂක අංශ නිලධාරියෙකු අත්පලඳනාව ගැන විමසීමක් කළ අවස්ථාවේ බහින් බස්වීමක් සිදු ඇතිව පැමිණි 8 දෙනා මෙම ආරක්ෂක නිලධාරියාට පහර දී ඇත. ඒ වන විට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. සිදුවීම සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති අතර පොලිසිය විසින් එහි ස්ථානීය පරීක්ෂාවක්ද සිදු කර ඇත. පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර කරනු ලබයි.